ආයිබෝන් මිතුරනි, අද අපි ජර්මනිය විසින් දෙවන ලෝක මහා සංග්‍රාමයේදී භාවිතා කළ හෙවි ක්‍රූසර් නෞකාවක් වූ අඩ්මිරාල් ග්‍රාෆ්ස් ස්පී ගැන විස්තර ටිකක් හොයලා බලමු. අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයා කැමති නම් මේ වෙනකන් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඒ වගේම bell button එකත් ඔබලා තියාගන්න. එමෙන්ම bell button එක click කිරීමෙන් ඔබට මෙවැනි වීඩියෝ upload කළ වහාම notification එකක් මගින් මේ බව දැනගත හැකියි. මෙවැනි වීඩියෝස් බලන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා කියන්න කැමතියි. අඩ්මිරාල් ග්‍රාෆ්ස් ස්පී යනු ජර්මන් හෙවි ක්‍රූසර් යාත්‍රාවකි. නාසි ජර්මනිය කිංස්මෙරින් විසින් අන්තර් යුද්ධ සමයේදී ඉදිකරන දෙය දෙවන ලෝක සංග්‍රාමයේ ආරම්භයේදී ප්‍රහාරක යාත්‍රාවක් ලෙස භාවිතා විය. නමුත් ඒ භූමිකාව වර්ෂ 1939 දී ලිවර් ප්ලේට් සටනින් පසු අවසන් විය. ඩොයිච්ලර් පන්තියේ යුද නැවක් වන මෙය හෙවි ක්‍රූසර් සන්නද්ධ නෞකා වර්ගයට අයත් නෞකාවකි. වර්ෂ 1932 ඔක්තෝබර් 1 වෙනි දින නෞකාව ඉදිකිරීම ආරම්භ කළ අතර විල්හෙල්ම් ෂේවන් නාවල් ෂිප්යාඩ් විසින් සංවර්ධන කටයුතු ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව වර්ෂ 1934 ජූනි 30 වෙනි දින දියත් කරන ලද අතර වර්ෂ 1936 ජනවාරි 6 වෙනිදා නාසි නාවික හමුදාව සඳහා සේවයේ යෙදුවිය. මෙය පළමු ලෝක යුද්ධ සමයේදී සේවය කළ අඩ්මිරාල් මැක්ස්මිලියන් වොන් ස්පී නමින් නම් කරන ලදී. මෙහි පිරිවිතර ගැන අවධානය යොමු කිරීමේදී අඩ්මිරාල් ග්‍රාෆ් ස්පීගේ සමස්ත දිග මීටර් 186ක් වන අතර බීම් එක මීටර් 21.65ක් පමණද ඩ්‍රාෆ්ට් එක මීටර් 4.34ක් පමණද විය. නෞකාවේ සැලසුම් වලට අනුව බර ටොන් 14890ක් සහ ඉදිකිරීමෙන් අනතුරුව සම්පූර්ණ බර ටොන් 16020ක් වුවද නෞකාව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ බර ටොන් 10000ක් බවයි. ඒ වර්සෙල්ස් නාවික ගිවිසුමට අනුවයි. උපරිම වේගයෙන් නොට් 28.5ක් පමණ වන අතර සම්පූර්ණයෙන් ඉන්ධන පුරවාගත් පසු මෙහෙයුම් පරාසය කිලෝමීටර් 16300ක් පමණ වේ. මෙම නෞකාවට බලය සපයන ලද්දේ මෑන් 9 සිලින්ඩර් දිත්තු ක්‍රියාකාරී ඩුවෙල් පවර් ඩීසල් එන්ජින් කට්ටල 4කිනි. එමගින් නෞකාවට අශ්වබල 53260ක පමණ බලයක් සැපේ. සැලසුම් කර ඇති පරිදි උසස් නිලධාරීන් 33ක් සහ බඳවාගත් නිලධාරීන් 586කින් සමන්විත විය. නමුත් වර්ෂ 1935න් පසු මෙම නිලධාරීන් ගණන 30ක් සහ නාවිකයින් ගණන 1150ක් දක්වා සැලකිය යුතු ලෙස වැඩි විය. තවද මෙහි එරාඩෝ AR-196 යානා දෙකක්ද රඳවා තිබිණි. අඩ්මිරාල් ග්‍රාෆ් ස්පී යනු ප්‍රේඩා සහිත ප්‍රථම ජර්මනි යුද නෞකාව විය. මෙහි ප්‍රාථමික අවි වූයේ අඟල් 11 SKC-28 තුවක්කු ත්‍රිත්වය බැගින් ටර්ඩ් දෙකක සවිකර ඇති අවි විය. මීට අමතුරුව අඟල් 5.9 SKC-28 තුවක්කු 8ක ද්විතීක තනි බැටරියක් අඟල් 4.1 L-65 ගුවන් යානනාශක තුවක්කු 6කින් සමන්විත විය. තවද මධ්‍යම සහ සෑහළු ගුවන් යානනාශක අවි ලෙස අඟල් 1.5 SKC-30 තුවක්කු 4කින් සහ තනි අඟල් 0.79 C-30 තුවක්කු 10කින් සමන්විත විය. එමෙන්ම ටෝබිඩෝ නල 8ක්ද මේ සතු විය. අඩ්මිරාල් ග්‍රාෆ් ස්පීගේ සන්නාහය අඟල් 3.9ක ඝනකමකින් යුක්ත විය. එහි ඉහළ තට්ටුව මිලිමීටර් 17ක ඝනකමින් යුක්ත වූ අතර ප්‍රධාන සන්නද්ධ තට්ටුව මිලිමීටර් 45 සිට මිලිමීටර් 70ක ඝනකමින් යුක්ත විය. ප්‍රධාන බැටරි වල ටර්ට් මොහොත අඟල් 5.5ක ඝනකමින් යුක්ත වූ අතර ඝන පැති සන්නාහය මිලිමීටර් 80ක් පමණ විය. බ්‍රිතාන්‍ය පුවත්පත් විසින් එය හඳුන්වනු ලැබුවේ පොකට් යුද නැවක් ලෙසයි. එහි විශාල බලයකින් යුත් අවියායුධ ක්‍රූසර් ප්‍රමාණය නෞකාවක අවිවලට වඩා අධික බලයකින් යුතු නිසා ඔවුන් එසේ හැඳින්වීමට පෙළඹුවා විය හැකියි. මෙහි මෙහෙයුම් ඉතිහාසය කෙරෙහි අවධානය යොමු කිරීමේදී වර්ෂ 1939 දී කොමර්ස් රයිඩර් මෙහෙයුමට දායක විය. වර්ෂ 1939 අගෝස්තු මාසයේදී දකුණු ඇට්ලාන්ටික් සාගරයට යෙදුව අතර එහිදී මාස කිහිපයක් පුරා යාත්‍රා කරමින් මිත්‍ර පාක්ෂික වෙළඳ නැව් 9ක් ගිල්වා දැමිය. එහි සේවයේ යෙදී සිටි නාසි නිලධාරීන් විසින් බේරාගත් වෙළඳ කාර්ය මණ්ඩල සමාජිකයන් ඝාතනය කිරීමෙන් වැළකුණු බව ඉතිහාසගත තොරතුරු වල සඳහන් වේ. ඔවුන්ට මානුෂීය ලෙස සැලකූ අතර ඔවුන් සිරකරුවන් ලෙස ගෙන ගිය බවද වැඩිදුර විස්තර සඳහන් වේ. ඉන් අනතුරුව වර්ෂ 1939 දෙසැම්බර් 13 වෙනි දින රිවර් ප්ලේට් සටනට මෙම නෞකාව යෙදූ අතර බ්‍රිතාන්‍යයන් විසින් නෞකාව දඩයම් කිරීමට මාන බදමින් සිටියේය. ඒ අනුව HMS Exeter, HMS Ajax සහ අචිලස් යන නෞකාව බ්‍රිතාන්‍ය විසින් මේ සඳහා යොදවා තිබිණි. වර්ෂ 1939 දෙසැම්බර් 13 වෙනි දින උදෑසන HMS Exeter, HMS Ajax සහ අචිලස් යන නෞකාව විසින් උරුග්වේ වෙරළට ඔබ්බෙන් ග්‍රාෆ් ස්පී සොයා ගන්නා ලද අතර එයට පහර දෙනු ලැබිය.
එදින උදෑසන ග්‍රාෆ් ස්පී විසින් බ්‍රිතාන්‍ය නැව් නිරීක්ෂණය කළ අතර ග්‍රාෆ් ස්පී විසින් පළමුව වෙඩි තැබීය. එහිදී HMS එක්සෙටර් නෞකාවට පහර වැදුණු අතර එහි ප්‍රධාන තුවක්කුව අක්‍රිය වී බරපතල ලෙස හානි සිදුවිය. නමුත් වේගින් යාත්‍රා කරමින් සිටි ඇජැක්ස් සහ අචිලස් යන නෞකාවල නිවැරදි ප්‍රහාර හමුවේ ග්‍රාෆ් ස්පීට හානි සිදු වූ අතර එහිදී ග්‍රාෆ් ස්පීහි ප්‍රධාන බැටරිය අක්‍රිය විය. පසුව ග්‍රාෆ් ස්පී අලුත් වැඩියාව සඳහා උරුග්වේ මොන්ටවීඩියෝ වෙත යාත්‍රා කළ අතර එහිදී මෙම නෞකාවට අලුත් අභියෝගයකට මුහුණ දීමට සිදුවිය. ජාත්‍යන්තර නීතිය යටතේ නෞකාවකට මධ්‍යස්ථ වරායක රැඳී සිටීම සඳහා අවසර දෙනු ලැබුවේ පැය 72ක් පමණි. එම නිසා මෙම නෞකාවට නැවත මොන්ටිවීඩියෝ වරායෙන් ඉවත් වීමට සිදුවිය. මේ සමගම බ්‍රිතාන්‍යයන් විසින් වරායට ඔබ්බෙන් ග්‍රාෆ් ස්පී බලාපොරොත්තුවෙන් ප්‍රබල නැව් සහ නාවික බලමුළුවක් ස්ථානගතව සිටිනවායයි වැරදි තොරතුරු පතුරවා හැරියේය. එයින් ඔවුන් බලාපොරොත්තු වූයේ ග්‍රාෆ් ස්පී බිය ගන්නවා ඒ සිටි කාර්ය මණ්ඩලයේ යටත් වීම අපේක්ෂාවෙනි. මේ කණවැකණු ග්‍රාෆ් ස්පීහි කපිතාන් හාන්ස් ලැන්ග්ස්ඩෝෆ් විසින් වර්ෂ 1939 දෙසැම්බර් 17 වෙනිදා නෞකාව සතුරු හමුදා අතට පත්වීම වැළැක්වීමට මොන්ටෙවීඩියෝ වරායට පිටතින් විනාශ කිරීමට අණ කරන ලදී. ඉන්පසුව පැනගිය ලැන්ග්ස්ඩෝෆ් හට බ්‍රිතාන්‍යයේ මෙම කූට උපක්‍රමයේ කණවැකුණු අතර බෝනෝස් අයස්හිදී තම පක්ෂග්‍රාහී සහ ලැජ්ජාසහගත ක්‍රියාව නිසා සේදී නසා ගන්නා ලදී. ඩීසල් එන්ජින් වලින් සමන්විත එම කාලයේ නැව් කිහිපයන්ගෙන් එකක් වූ මෙම නෞකාවට අවසානයේ ඉතාමත් ඛේදනීය ඉරණමකට මුහුණ දීමට සිදුවිය. වර්ෂ 2006 දී සිදු කළ ගවේෂණයකින් අනතුරුව මේ සුන්බුන් සොයා ගන්නා ලද අතර කෞතුකාගාර කිහිපයකම අනුස්පන්න සංකේත ලෙස විවිධ සුන්බුන් කොටස් තැන්පත් කර ඇත. විශාල ප්‍රමාණයේ සුන්බුන් තවමත් උරුග්වේ වෙරළට ඔබ්බෙන් අර්ධ වශයෙන් ජලයෙන් යට වී මෝදු ජලය නිසා ඛාදනය වෙමින් පවතී. ඉතින් මේ තමයි ග්‍රාෆ් ස්පී නෞකාවේ විස්තරය. මේ වනතෙක් අපගේ channel එක ඔබ subscribe කර නොමැති නම් subscribe කර bell button එක click කිරීමට අපි ඔබට ආරාධනා කරමු. එමෙන්ම like කරන්න, අපේ videos වලට comment කරන්න, ඒ වගේම share කරන්න. නැවත දවසක මෙවන් වීඩියෝ එකකින් හමු වනතුරු ඔබට ජය වේවා.